ගයාශිගේ vlog එක ජනප්‍රිය වෙන්න ඉතින් අපි ආවම තමයි. අපි මෙන්න ඕන. අපි මේ යන ගමන පැත්ත කරලා වෙන පැත්තකට ආවා දැන් ආයෙ යන්න ඕනේ. අයියෝ. දසුනි අම්මට උඩ වරකිනා. හායි සඳරු. birthday එකක් තියෙනවා. සෙලිබ්‍රේට් කරන්න යන්නේ. ඊයේ තිබ්බා දසුනිගේ එක. ඔයාලා දිගට මම වීඩියෝ එක දාන්නම් දසුනිගේ birthday එක අපි සෙලිබ්‍රේට් කරපිට. යාළුවෙක්ගේ birthday එකක් තියෙනවා. අපි දැන් සෙලිබ්‍රේට් කරන්න කේක් කපන්න. ඔයාලා හයි යන්න. දසුනි ගයාශිගේ vlog එක ජනප්‍රිය වෙන්න ඉතින් අපි ආවම තමයි. අපි මෙන්න ඕන. කලින් බර්ත්ඩේස් දෙකක් තිබ්බා. ඒකට පාටිසිපේට් වුණාට වීඩියෝස් ගන්න බැරුණා. මෙයාගේ විතර වීඩියෝස් ගන්න නෑ. අනිත් උන් තරහ වෙන්නේ නැහැ කරන්නේ. අපි මේ යන ගමන පැත්ත කරලා වෙන පැත්තකට ආවා දැන් ආයෙ යන්න ඕනේ. අයියෝ. මේ තමයි අපේ බර්ත්ඩේ ගර්ල් ගේ බර්ත්ඩේ කේක් එක. මේ ඉන්නේ අපේ බර්ත්ඩේ ගර්ල්. මේ දුක් ගන්නාරාල. මේ ඉන්නේ දුක් ගන්නාරාල. මොකද ප්‍රශ්නේ තියෙනවා මට. මූණ විතරයි වීඩියෝ වෙන්නේ මේකේ. දුරකථන අංක ලියා ගන්න. දුරකථන. ෆයිල් යන්නේ සඳලි. ඔය මෙයා කේක් එක කපන අඩිය වල තියෙනව නේද? ඔය අඩිය වල තමයි අපි හැම බර්ත්ඩේ එකක්ම සෙලිබ්‍රේට් කරද්දී කේක් කපන අඩිය වල. ඒක නිකන් ජාත්‍යන්තර අඩිය වලක් වෙලා තියෙන්නේ. මෙතන ඩැඩ් කරනවා ඉන්නවා මේ. කටේ ඉඩක් නැහැ කේක් කෑල්ල. බොරුවට ජිම් යන්න එපා ඉස්සරි. අර හුස්ම ගන්නත් බෑ. බර්ත්ඩේ පාටි එක ගැන මොකද හිතන්නේ? හරිම අලංකාරයි මනස්කෘතයි විස්කෘතයි ඉස්ක්‍රීන්යයි. යන්න ඕනේ ගෙදර. මොන්සි. දැන් ඊගාවට සල්ලි මාරු කරගන්න හොල්සර් එකට යන්න ඕනේ. මේ බෑග් එක දාගන්න ඊළඟ බර්ත්ඩේ එක මරන් ගිහින්. මෙතන ඉතින් ඊළඟ හෙට. ඔය ඇඟ වහින්න විදිහයි. බහින්න ඇඟ බහිනවා යකෝ. හයි ගියා. සතියෙන්ට යන්න ඕනේ කුරුල්ලා මේවා කරගන්න. කුරුල්ලා ඊය නෑ පොඩිදු. කුරුල්ලා යවා ගන්න ඕනේ යාට. නෑ ආයි දන් ඉන්නේ. මොකද්ද මේ මිත්‍යාම? මේ මට නම් දැන් යන්න ඕනේ. ඉතින් ඔය විදිහට තමයි අපි එදා දසුනිගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ. දැන් අපි බලමු අද අපි කොහොමද ලෝචිගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ කියලා. ස්පෙෂල් බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරන්න අපි ඉන්නේ. අපි ඒක සීක්‍රට් එකක් විදිහට තියනවද? ෆොටෝස් ටික ගන්න ෆොටෝස් පස්සේ කරමු. මේ කොහෙන්ද ආපු ගේ? නෑ මේ ඉන්න එක්කෙනාගේ නේද බර්ත්ඩේ එක? ඊකට මොහොතට පේනවනේ මෙයාගේ ෆෝන් එකට. ලෝචි සිරි වර්ධන. අද ඔක්තෝබර් 1 වෙනිදා. ලෝකාමානේ. හායි සඳරු.
ඉතින් ඔය විදිහට තමයි අපි අද ලෝචිගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ. කට්ටිය එකතු වෙලා කේක් එකක් ගෙනල්ලා අනිත් අය වගේ මෙයාගේ බර්ත්ඩේ එකත් හරි ලස්සනට අපි සෙලිබ්‍රේට් කරා. ඉතින් ඔය තියෙන්නේ අපි ඊවලක් ගත්ත වීඩියෝස් ටිකක්. ඒගොල්ලන්ගේ ෆොටෝ ෂූට් එකක් යන අතරතුරේ. දැන් මං Ay, pasindo. Sachi, kapas do hi. Say hi කට්ටිය. Hi. Winner. Happy birthday, winner. ඔය ළමයි ෆෝන් එකක් අතේ තියාගෙන ඉන්නේ. ඒ තමයි සචින් අපේ ෆියුචර් මොඩල්. එයා TikTok ඉන්නවා. ඔයාලට පුළුවන් ඔයාලා TikTok ඉන්නවා නම් එයාගේ TikTok account එක follow කරන්න. සචින් 78 මට මතක විදිහට එහෙම තමයි තිබ්බේ. Pundu. Hi. Hi. Kau pasindo? Hi. Gas jaga. අපි දැන් යනවා ඊගාව lecture එකට. මේ ළමයි මේ බිමට වෙලා ඉඳගෙන ඉන්නේ. මේ ළමයි ටික එකතු වෙනකන් යාළුවෝ ටික අපේ ලෙක්චර් එකට යන්න. කවුරු වගේද පුරුදු? ගෙනනවද චාර්ජරේ? අම්මගේ නේද? අපි මේ මල්ලිගේ චාර්ජර් එක හැංගුවා. මේ ඔය දැන් එයා ඒකට තරහ ගිහලා තමයි මේ චාර්ජර් ඉල්ලනවා දෙන්න කියලා. මේ lectures cut කරන්න හදන එකනේ. ඇයි lectures cut කරන්නේ? රිවිෂන් එයාට ඔක්කොම ටික පුළුවන් ඒක. ඔව් මෙයාට recording වල ඔක්කොම ටික පුළුවන්. අරු යනවා. පුරුදු පාඩද මෙයාගේ ෂෙරෙප්පු වන්නෑලු. ඊළඟට මෙයාගේ මේ සෙරෙප්පුවක් නෑ කියලා හොයනවා. ඒකත් අපි තමයි හැංගුවේ ඉතින්. උඹ බෑග් එකට දාගත්තද? තියනවද? බෑග් එකද? එල්බෝගෙන් ගන්නවා වගේ වාරේ. lectures ඉතින් එහෙම තමයි අපේ අද දවසේ ගියුනේ. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. ඔයාලා පරිස්සමට ඉන්න.